welcome to my YouTube channel. මගේ නම නිරවශා සඳමාලි. එතකොට මම YouTube channel එක පටන් අරන් දැන් දවස් 3ක් වගේ තමයි short video තමයි upload කරේ. අද දිග වීඩියෝ එකක් දාන්න තමයි හදන්නේ. බලමු අද කොහොමද වීඩියෝ එක කියලා. ඉස්සෙල්ලම මම ඔයාලට පෙන්නන්නම් මගේ කාමරේ. ඊට පස්සේ අද ඔයන්නේ මොනවද ඒවත් එක බලමු. මේක තමයි මගේ කාමරේ. පුංචි කාමරේ ලොකු දේවල් නෑ. මේක මගේ අල්මාරිය. එතකොට මේ තියෙන මං සින්දු කියන්න ගන්න බපල් එක. මේ තියෙන්නේ මගේ ක්‍රීම් මනම් තියෙන ස්ටූල් එක. ඔය ටික තමයි මගේ කාමරේ තියෙන්නේ. අපි බලමු සාලෙට ගිහින්. මේක තමයි අපේ පුංචි ගෙදර සාලේ. මේ තියෙන්නේ අපේ අක්කගේ මැෂින් ඒව දෙක. ඔය තියෙන්නේ අපේ අක්කගේ මැෂින් ඒව දෙක. මේ තියෙන්නේ මම බුදු පහන් තියෙන තැන. දැන් මම යන්න හදන්නේ. අපි බලමු මොනවද යන්නේ කියලා. මම ඉස්සෙල්ලම හදාගන්නේ මාළු මිරිස් සම්බලක්. තෙල් ටිකක් දාගත්ත හට්ටියට. ඒක රත් වුණාම අපි ඉස්සෙල්ලම ඒකට දාගමු කරවල ටික. කරවල ටික බෙද ගන්න ඕන. අපි ඒකටම දාගමු ලොකු ලූණු. මම බම්බෝ ටිකටත් එක තමයි ලොකු ලූණු කපා ගත්තේ. ඒක නිසා ටිකක් දාගමු. ඒකටම දාගන්න ඕන සුදු ලූණු ටිකක්. pincha. Takaali ටිකකුත් දාලා ගන්නවා. ඒකට අපි දාගමු දැන් මාළු මිරිස් ටික. දාලා කලවම් කරගන්න. කහකුරු ටිකක් දාගමු. දැන් අපි උඩුහල් චුට්ටක් දාගමු. ගොඩක්ම නෙවෙයි. මම නම් චුට්ටක් වගේ දාන්නේ. උඩුහල්ලට චුට්ටක්. ඊට පස්සේ දුරුකුඩු චුට්ටක් දාගන්නවා. කෑලි මිරිස් කැමති ගානට දාගන්න පුළුවන්. දැන් ලුණු කුඩු ටිකක් දාගන්නවා. දාලා හොඳට කවලම් කරලා තියමු අපි තැම්බෙන්න මේක. දැන් සම්බල තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේකේ ලුණු බලමු. ලුණු බලලා ලිප වහගමු. ලුණු ඇති. අපි දැන් ලිප ඔෆ් කරගමු. අපි දැන් හදාගමු පම්බොටු. මේ සෝතල කපලා තියෙන්නේ.
ඉස්සෙල්ලා මාළු මිරිස් ටික හදාගත්තා. අපි දැන් මේක වම්බු ටික හදාගන්න හැටි බලමු. වම්බු ටික හට්ටියකට දාගත්තා. දාගෙන තක්කාලි ටික දාගමු. කරපිංචා, සුදු ලුණු, අමු මිරිස් ලොකු ලුණු ටික දාගමු. ඒකටම අපි දාගමු ලුණු කුඩු ටික. දුරු කුඩු. අබෑට පොඩ්ඩක්. So ඉස්සෙල්ලා දැන් හුළු හාල් මේ අබෑට ටිකක් දාගමුද. කෑලි මිරිස් හැන්දක් දාගමු. දාලා ටිකක් කවලම් කරගමු. දැන් අපි දාගන්නවා මිටිකිරි ටික. මිටිකිරින් තමයි තඹ ගන්න. කහකුරු ටිකකුත් දාගමු. දාලා කවලම් කරලා වහලා තියමු. අපි බලමු දැන් තැම්බිලාද කියලා. තාම තැම්බිලා නෑ වගේ. තාම තැම්බිලා නෑ. වහලා තියාගමු තව ටිකක්. අපි දැන් බලමු ඇරලා තැම්බිලාද කියලා. ගානට මේ වෙලා තියෙනවා. දැවටිල්ලට වගේ පිළිෙන්නේ. ලුණු බලමු අපි මේකේ. ලුණු ඇති. අපි දැන් ලිප් ඔෆ් කරගමු. මේ ටික තමයි මම අද දවල්ට කන්න හදාගත්තේ. වම්බුටු වෑංජනේ. එතකොට මාළු මිරිස් තෙල් දාලා බත නම් අම්මෝ යන තිබ්බේ. රතු කෙකුළු බත්. එතකොට උදේ හදපු තිබුණා තව සැමන් සම්බල්. ඔය ටික තමයි. අද මම කන්න උයාගත්තා. මම ඉතිරි ඉවරලා නා ගන්න ගියා. දැන් තමයි නාගෙන ආවේ. දැන් බත් ටිකක් ගන්නවා. මම බත් ටිකක් බෙදන් ඉන්නම්. බත් ටික බෙදන් ආවා. දැන් කමු. මේ තමයි මගේ බත් ටික. දැන් දවල් 2 විතර වෙලා. දැන් මම කන්න හදන්නේ. වීඩියෝ එක එන්ඩ් කරනවා මම. මගේ වීඩියෝ බලන්න කැමති නම් මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. මගේ වීඩියෝ එක අඩුපාඩු තියෙනවා කමෙන්ට් කරන් යන්න.